ආයිබෝවන් මෙතනදී මම කතා කරන්නේ කුකුලන්ට වැළඳෙන රෝගී තත්වයක් ගම්බෝරෝ රෝගය. මේ ගම්බෝරෝ රෝගය රෝගී කාරකයා වෙන්නේ වෛරසයක්. මේ වෛරසය මුලින්ම ඇමරිකාවෙන් හඳුනගෙන තියෙන්නේ. මේ වෛරසය බෝ වෙන්නේ මේ රෝගයට බහුලවම ගොදුරු වෙන්නේ සති 3 ඉඳන් සති 14 වයස සීමාවේ ඉන්න කුකුලන්. කුකුල් පැටවුන්. සති 3 ඉඳන් සති 14 වෙනකම්. මේ සත්තු මිය යනවා මේ රෝගයෙන්. මේ යාමට අමතරව රෝගී වෙන සත්තුන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා. ඒ හරහා ඒ රෝගී වෙන සත්තු ආය වෙනත් රෝගයකට ගොදුරු වෙන්න පුළුවන්. මොකද ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා. මේ රෝගයේ රෝග ලක්ෂණ වෙන්නේ අපිට අඳුර ගන්න පුළුවන් සත්තු වෙවුලන ස්වභාවයක් ගන්නවා. ඒ වගේම පාචනය සිද්ධ වෙනවා සුදු පැහැයට දියර විදියට. සුදු පාට දියර විදියට තමයි පාචනය වෙන්නේ. ඒ වගේම ජම්බාලියාවට පිහාටු තෙත්ව තියෙනවා. ශ්වසන වේගයත් අඩු වෙනවා. උස්ම ගන්න වේගය අඩු වෙනවා. ඊට පස්සේ දේහ උෂ්ණත්වය ගත්තට පස්සේ දේහ උෂ්ණත්වය අපිට බලන්න පුළුවන්. දේහ උෂ්ණත්වය වැඩි වෙනවා. ඊට පස්සේ එකවරම ෂණිකව ආයේ පහළ යනවා. මේ වගේ තත්ත්වයක් අපි අඳුරගත්තොත් මේ සත්තුන්ට තියෙන්නේ ගම්බෝරෝ රෝගය. මේ රෝගය මර්ධනය කරන්නේ කොහොමද? මේක වෛරස් රෝගයක්. රෝගී සත්තු ඉස්සරලාම වෙන් කරන්න ඕනි. ඊට පස්සේ මේ රෝගය වැළඳුණු ගොවිපළක ඉඳලා වෙනත් ගොවිපළවල් වලට සත්තු වාහන උපකරණ වෙනත් ගොවිපළවල් වලට හරි පිටතට නැත්නම් පිටින් ඇතුළට අපි මුකුත් මිනිස්සු මේ දේවල් එහා මෙහා කරන එක ප්‍රවාහණය කරන එක අපි හැකිතරම් දුරට සීමා කරන්න ඕනි. එතකොට අපිට හොඳ හුරු පුරුදුයි මේ වෛරස් රෝගී තත්වයකදී අපි දන්නවා මිනිස්සුන්ටත් මෙහෙම වෛරස් රෝගයක් හැදුනම ඉස්සෙල්ලාම වෙන් කරන එක කරන්නේ. ඊට පස්සේ සංචරණ සීමා කරනවා. මේ දේවල් අපිට හොඳට හුරු පුරුදුයි වෛරස් රෝගයක් කිව්වට පස්සේ. මේ දේවල් තමයි මේ සත්තුන්ටත් වෛරස් රෝගයක් හැදුනම කරන්නේ. ඊට පස්සේ නිකන් අපි හිතලා බලන්න කොරෝනා වෛරස් එක හැදුනට පස්සේ අපි මොනවද කරේ කියලා. එතකොට මෙතනදී ඊට පස්සේ අපිට පුළුවන් දැන් ওই විදිහට මර්ධනය කරන්න. ඊට පස්සේ මියගිය සත්තු පුළුස්වන්න ඕනි. ඊට පස්සේ පිලිස්සුවේ නැත්තම් අලුහුණු දාලා මීටරයක් යට වල දාන්න ඕනි. අඩුම මීටරයක් ගැඹුරින්. ඊට පස්සේ මීටරයට වඩා ගැඹුරින් වල දානවා නම් කමක් නැහැ. මීටරයක්වත් ගැඹුරින් වල දාන්න ඕනි. අලුහුණු දානවා. ඒ වගේම ආස්තරණේ. ආස්තරණයට අලුහුණු මිශ්‍ර කරලා ආස්තරණයත් මීටරයකට වඩා ගැඹුරින් වල දානවා. මෙහෙම අපි සැක කටයුතු විදියට රෝග ලක්ෂණ හම්බ වුණා. ඊට පස්සේ ජල බඳුන්, ආහාර බඳුන් මේවා නිතරම විස බීජ හරණය කරලා විස බීජ නාශක දීරයක් භාවිතා කරලා විස බීජ හරණය කරන්න ඕනේ. ඒ වගේම මේ ගම්බෝරෝ රෝගය සඳහා එන්නත් කිරීම අනිවාර්යයි. පැටවුන් අපි විතර නිෂ්පාදනය බලාපොරොත්තුෙන් කරන ව්‍යාපාරයක් නම් පැටව් දින 14 සහ 35 දී එන්නත් කරන්න ඕනි. එතකොට මේ එන්නත් කරන්නේ කොහොමද කියලා මම කිව්වා. ගොඩක් වෙලාවට මේවා ආහාර වලට කලවම් කරලා දෙන්නේ. එහෙම නැත්නම් සමහර බෙහෙත් තියෙනවා අපි ඇස් වලටත් දානවා. ගොඩක් වෙලාවට ඒ හැමදේම ආහාර වලට කලවම් කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ බ්‍රොයිලර් සත්තුන්ට දවස් 7 දී 14 දී හා 21 දී මේ ගම්බෝරෝ එන්නත දෙන්න ඕනි. පැටවුන්ට අපි බිත්තර බලාපොරොත්තුෙන් කරන ව්‍යාපාරයක නම් දින 14 දිත් 35 දිත් අපි දෙනවා. ඒ වගේම බ්‍රොයිලර් සත්තු සඳහා දවස් 7, 14 සහ 21 දී එන්නත දෙන්න ඕනි. මේ විදිහට අපිට මේ ගම්බෝරෝ රෝගය ගොවිපළ ඇතුළේදී පාලනය කරගන්න හැකියාව තියෙනවා.